හායි සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සහේ ෆිල්ම් අපේ YouTube නාලිකාවට. අද මම ඔයාලට අරගෙන අවිල්ලක් තියෙන්නේ ක්‍රයිම් මිස්ටරි ත්‍රිලර් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. ශාන්ත මරියා කියන කන්‍යාරාමයේ ළමුන් 100 ගාණක් ඝාතනය වෙනවා. ඇත්තටම මේ අය සයිනයිඩ් කියන වාස ශරීරගත වීමෙන් තමයි මරණයටපත් වෙන්නේ. මරණයටපත් වෙන්න කලින් මේ සියලුම දරුවන්ගේ මොළය මිය ගිහින් කියලා අධිකරණ වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා. මේ සිදුවීම වෙලා අවුරුදු 15කට පස්සේ මේ ආශ්‍රමයේ තියෙන නගරයේ තැනින් තැන දාම ඝාතන මාලාවක් සිද්ධ වෙනවා. මේ අතරේ තමයි වික්‍රම් කියන තරුණයාගේ නංගිව ඝාතනයට ලක් වෙන්නේ. ඉතින් අවුරුදු 15කට කලින් සිද්ධ වුණ ආශ්‍රමයේ ඝාතනයත් එක්ක තමන්ගේ නංගිගේ ඝාතනය සම්බන්ධයි කියලා වික්‍රම්ට තේරෙන්නේ. නංගිගේ මරණයත් සිද්ධ වෙන්න කලින් ඇයිගේ මොළය මිය ගිහින් කියලා වික්‍රම් දැනගත්තාම. ඉතින් ඔන්න උතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ ඉඳන් අන්තිම තප්පරය වෙනකම්ම ත්‍රිල් එකේ බලන්න පුළුවන්. මේ සුපිරිම මූවි එක තමයි 2025 අලුතෙන්ම රිලීස් වුණ නිමිත්ත මන්ත්‍රා කියන කන්නඩ මූවි එක. මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 10.8.3ක් වගේ ඉහළම රේට් එකක් ලැබිලා තියෙනවා. ඉතින් මං අද ඔයාලට මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම කියනවා. ආරාධනා කරනවා වෙනදා වගේම අන්තිම විනාඩිය වෙනකම්ම මාත් එක්කම රැඳිලා ඉන්න කියලා. ඉතින් ඔයාලා තවමත් සහේ ෆිල්ම් අපේ YouTube නාලිකාව subscribe කරලා නැතිනම් දැන්ම ගිහින් අපිව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලාම තියාගන්න. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ තරමක් රාත්‍රී වෙලාවක බෝට්ටුවකින් එන මිනිස්සෙක් ළමයි ටිකක් එකරගෙන ඇවිල්ලා කන්‍යාරාමයක් ළඟට එනවා. ඊළඟට මේ මිනිස්සයා කන්‍යාරාමේ ගේට් එක අරගෙන ඇතුළට ගිහින් කන්‍යාරාමේ පාලිකාවට මේ ළමයි ටික බාර ගන්න කියලා බැගෑපත් වෙනවා. මේ වෙනකොටත් ආශ්‍රමයේ ළමයි ගොඩක් හිටියත් මේ මිනිස්සයා මහර ඇවිල්ලා මේ විදිහට කඳුළු සලමින් කරන ඉල්ලීම නිසා වෙන කරන්නම දෙයක් නැති තැන කන්‍යාරාමේ ප්‍රධාන පාලිකාව අනීකා කියන සිස්ටර් මේ ළමයි ටික බාර ගන්නවා. ඉතින් ඊළඟට අර මිනිස්සයා මේ ළමයි ටික බාර දුන්න එක ගැන සතුටු කඳුළු හෙලමින් අඬාඬාම පිටත් වෙනවා අපිට පෙන්නනවා. මේකෙන් පස්සේ අපිට පෙන්නන්නේ හරියටම මාසයකට පස්සේ වෙන සිදුවීමක්. ඒක තමයි ශාන්තමේරි කන්‍යාරාමේ අනාථ දරුවන් 100 ගණනක් සයිනයිඩ් වස ශරීරගත වීම හේතුවෙන් මරණයට පත් වෙලා තියෙනවා කියන නිවුස් එක. ඉතින් මේ කන්‍යාරාමයටම තමයි අර මිනිස්සෙක් ළමයි ටිකක් බාර දුන්නේ. කොහොම නමුත් මේක නිසා කන්‍යාරාමේ පාලිකාව අනිකව අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කරනවා. පොලිසිය අනුමාන කරන්නේ අනිත් අයත් කියන විදිහට මේ සිස්ටර් ළමයින් පාලනය කරගන්න බැරිවීම නිසා ඇතිවන මානසික කම්පනයත් එක්ක දරුවන්ට වස දීලා ඝාතනය කරා කියලා. නමුත් මේක කිසිම විදිහකින් තහවුරු වෙලා නැහැ. ඉතින් මේ ශාන්තමේරි කන්‍යාරාමේ දරුවන් 100 ගණනක් එකවරන මරණයටපත් වුණ මේ ශාන්තමේරි සංහාරයෙන් අවුරුදු 15කට පස්සේ අපිට පෙන්නනවා. වික්‍රම් කියලා තරුණේ තමන්ගේ ලැප්ටොප් එකේ ඩොකියුමන්ට් එකක් ටයිප් කරනවා. ඉතින් වික්‍රම් එයාගේ ඩොකියුමන්ට් එකේ සඳහන් කරනවා ශාන්තමේරි කන්‍යාරාමේ සිද්ධ වුණ සමූල ඝාතනය වගේ සිද්ධියක් ආයිම කවදාවත් සිද්ධ වෙන්න හොඳ නැහැ. මේක එක ගිනි පුපුරක් විතරයි. මේ වගේ දේවල් ඉස්සරහට වෙන එක වළක්වන්න ඕනේ. ඒ වගේම තමයි මේ කේස් එක කන්‍යාරාමේ සිස්ටර් කරා කියලා වහලා දැම්මට මේක පිටිපස්සේ වෙන කවුරු හරි ඉන්නවා. අන්න ඒක හොයන්න ඕනේ කියලා. ඒ වගේම තමයි වික්‍රම්ට මේ වෙලාවේ මාස 3කට කලින් වුණ සිදුවීමක් මතක් වෙනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ අන්නේ සිදුවීම. වික්‍රම් මේ වෙලාවේ ඉන්නේ පුනරුත්ථාපන කඳවුරක. මත්ද්‍රව්‍ය වලින් මිදෙන්න වික්‍රම් පුනරුත්ථාපනය වෙලා තියෙන්නේ මෙන්න මේ කඳවුරේ. ඒ පිළිබඳව අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගනිමින් තමයි වික්‍රම් මේ වෙලාවේ ඉන්නේ. ඉතින් වික්‍රම් කාලයකට කලින් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා ඉඳපු තරුණයෙක්. මේ කාලේ වික්‍රම්ට අම්මයි තාත්තයි දෙන්නම අහිමි වෙනවා. වික්‍රම්ගේ මේ වැඩ නිසාම ඒ අය heart attack එකකින් මිය ගිහින් තියෙනවා. ඉතින් ඊට පස්සේ වික්‍රම්ව බලාගෙන තියෙන්නේ වික්‍රම්ගේම නංගි. ඉතින් වික්‍රම්ගේ නංගි තමයි මේ පුනරුත්ථාපන කඳවුරට වික්‍රම්ව යොමු කරලා නැවත යථා තත්ත්වයට පත් වෙන්න උදව් කරලා තියෙන්නේ. කොහොමදත් අපිට මේ අතරේ පෙන්නනවා වික්‍රම්ගේ ෆෝන් එකට සංජය කියලා කෙනෙක් දිගින් දිගටම කෝල් කරනවා. නමුත් වික්‍රම් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මේ වෙනකොට මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අත්හැරපු වික්‍රම් ආපහු මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරන එයාගේ ජොබ් එකටත් සම්බන්ධ වෙලා ඉන්නේ කියලා වික්‍රම් මේ වෙලාවේ මෙතන ඉන්න කට්ටියට කියනවා. ඉතින් ඊළඟට වික්‍රම් ටිකක් පරක්කු වෙලා ඔෆිස් එකට එනවා. මේ වෙනකොට වික්‍රම් වැඩ කරන මාධ්‍ය ආයතනයක ඉන්ටර්විව් එකක් යනවා. ප්‍රාන්ත ඇමති කෙනෙක් එක්ක තමයි සංජය කියන වික්‍රම්ගේ හොඳම යාළුවා මේ ඉන්ටර්විව් එක කරන්නේ. මේ වෙලාවේ සංජය ඇමතිතුමාගෙන් අහනවා නගරයේ සිද්ධ වෙන දාමඝාතන මාලාව ගැන. ඔබතුමා ගත්ත පියවර මොකක්ද කියලා. එතකොට ඇමතිතුමා කියනවා ආජාන් කියන දක්ෂම ඉන්ස්පෙක්ටර් මේ ප්‍රදේශයට යොමු කරලා තියෙන්නේ. එයා හැමදේම බලා ගනී කියලා. ඊළඟට අපිට ආයෙමත් පෙන්නන්නේ සංජයයාගේ සාකච්ඡාව ඉවර කරලා කැබින් එකට ආවට පස්සේ වික්‍රම් පරක්කු වෙලා ඔෆිස් එකට ඇවිත් ඉන්නවා දැකලා වික්‍රම්ට බනිනවා උනන්දුවෙන් රස්සාව කරන්නේ නැහැ කියලා. නමුත් වික්‍රම් ඉතින් වැදගත් වැඩකට ගිහින් ආපු නිසා මේකට මොකොත්ම කියන්න යන්නේ නැහැ. ඊළඟට සංජය කියනවා උඹ ඔය ආශ්‍රමයේ කේස් එක අතහැරලා
අලුත් දෙයක් හොයා ගන්න ඕනේ. නිවුස් වලට ඕනේ අලුත් දේවල් කියලා. ඇත්තටම වික්‍රම් ජර්නලිස්ට් කෙනෙක් විදිහට තමයි මේ කාර්යාලයේ වැඩ කරන්නේ. කොහොම නමුත් වික්‍රම්ට නම් ශාන්තමරියා කන්‍යාරාමේ අවුරුදු 15කට කලින් සිද්ධ වෙච්ච කේස් එක ගැන සුළුමුළු හොයාගන්නකම් නිින්ද යන්නේ නැති ගානයි. මේකට හේතුව තමයි වික්‍රම්ගේ තාත්තා තමයි ආශ්‍රමයේතර ළමයි ටික බාර දීලා තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්නවා පොට්ටුවකින් ආපු මිනිස්සෙක් මහා රෑක ළමයි ටිකක් ශාන්තමරියා කන්‍යාරාමේ අනේක කියන සිස්ටර්ට බාර දීලා ගියා. මේකෙන් දවස් කීපයකට පස්සේ තමයි කන්‍යාරාමේ ළමයි 100 ගාණක් සයිනයිඩ් වස ශරීරගත වීමෙන් මිය ගිහින් තියෙන්නේ. මෙතනදී තවමත් මේ කේස් එක ගැන උනන්දුවෙන් හොයන වික්‍රම් සංජයට මේ වෙලාවෙත් පෙන්නනවා ඒ ළමයි මැරිලා හිටපු මලසිරුරු තිබුණ විදිහේ යම්කිසි විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ වාතරේ සමාන්තර ඉඩක් තියෙන විදිහට සමාන්තර රේඛාවල තමයි ළමයි හැමෝම මැරිලා වැටිලා ඉඳලා තියෙන්නේ. ඒ වගේම තමයි මරණයට පෙරත් සියලුම ළමයින්ගේ මොළයේ මිය ගිහින් කියලා අධිකරණ වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා. නමුත් සංජය නම් මේක ගැන ඒ තරම් උනන්දු වෙන්නේ නැහැ. වසවල බලපෑමෙන් මෙහෙම මොළේ මිය යන්නේ නැති කියලා තමයි සංජය නම් වික්‍රම්ට කියන්නේ. කොහොම වුණත් වික්‍රම් මේ වෙනකොටත් කේස් බෝඩ් එකක් හදාගෙන මේ කන්‍යාරාමේ සීන් එක ගැන විස්තර ගණනාවක්ම හොයලා තියෙනවා. මේ වෙලාවේ වික්‍රම්ට කෝල් එකක් එනවා. මේ කෝල් එකත් එක්ක ගොඩක් කලබල වෙන වික්‍රම් එක තැනකට එනවා. මෙතන ඇම්බියුලන්ස් එකකට ඩෙඩ් බොඩි එකක් පටවන්න ලෑස්ති කරලා තියෙනවා අපිට පෙන්නනවා. ඉතින් මේක දැකලා වික්‍රම් මහා හයියෙන් අනන්න පටන් ගන්නවා. මේ වෙලාවේ වික්‍රම් එක්ක සංජයත් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම මේ ඩෙඩ් බොඩි එක වෙන කාගේවත් නෙමෙයි. වික්‍රම්ගේ නංගි පූජාගේ. ඉතින් මේ වෙලාවේ වික්‍රම්ගේ නංගිගේ මරණය කොහොමද සිද්ධ වුනේ කියන එක අපිට පෙන්වන්නේ නැහැ. කොහොම නමුත් වික්‍රම්ගේ නංගිගේ මරණයෙන් පස්සේ වික්‍රම් ආයමත් තදින්ම බීමට ඇබ්බැහි වෙනවා. මොකද වික්‍රම්ට එයාගේ කියන්නේ මේ ලෝකෙ හිටියේ නංගි විතරයි. ඉතින් මේ දේවල් වලින් ගොඩ එන්න වික්‍රම්ට ගොඩක් උදව් කරන්නේ සංජය. සංජය නම් කියන්නේ වික්‍රම්ගේ නංගිගේ කේස් එක පොලිසිය වහලා දාන්න ලෑස්ති වෙන්නේ. ඒක සියදිවි හානි කර ගැනීමක් කියලා. නමුත් වික්‍රම් මේක පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. වික්‍රම් කියන්නේ පූජට සියදිවි හානි කරගන්න තරම් හේතුවක් තිබුණේ නැහැ මේක මිනිමරුමක් කියලා. නමුත් සංජයටත් මේ වෙලාවේ යම් සැකයක් එනවා. පූජව කවුරු හරි ඝාතනය කළාද කියන එක. මොකද සංජය පූජාගේ හොඳම යාළුවා අනන්‍ය කියන ගෑනු ළමයාව හම්බ වෙලා පූජාගේ මරණයෙන් පස්සේ පූජා ගැන යම් දේවල් විමසලා බලලා තියෙනවා. මෙතනදී අනන්‍යත් කියලා තියෙනවා. පූජා ගොඩක් සතුටින් හිටපු බවත්, එයාට හොඳ පඩියක් ගන්න පුළුවන් අලුත්ම ජොබ් එකක් ලැබිලා තිබුණු බවත්. ඉතින් මේ දේවල් එක්ක පූජා කොහෙත්ම දුකින් හිටියේ නැහැ කියලත් අනන්‍ය මෙතනදී කියලා තියෙනවා. නමුත් වික්‍රමුත් ඊළඟට අනන්‍යව මීට් වෙන්න යනවා. අනන්‍ය දැක්ක දවසේ ඉඳන් අනන්‍යගේ රූපයත් එක්ක වික්‍රම් අනන්‍යයට යම්කිසි ලෙන්ගතුකමක් හිතේ ඇති කරගෙන තියෙනවා. නමුත් වික්‍රම් මේ වෙලාවේ ඒක අනන්‍යයට පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. කොහොම නමුත් අනන්‍යත් දිගින් දිගටම කියනවා පූජට මැරෙන්න තරම් කිසිම හේතුවක් තිබුණේ නැහැ. එයාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අඩුමතරමින් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්කවත් එයාට පොඩිවත් රණ්ඩුවක් තිබුණේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ තමයි වික්‍රම් දැනගන්නේ පූජට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටපු බව. ඉතින් ඊළඟට වික්‍රම් මේ කියන තරුණයාව මීට් වෙන්න යනවා. ඉතින් ඒ දවස් ටිකේ පූජා අයියත් එක්ක තරහ වෙලා කාලයක් කතා නොකර හිටපු නිසා මේ තරුණයා පූජාට වික්‍රම් එක්ක තමන්ගේ අයියත් එක්ක ආපහු යාළු වෙන්න කියලා ඉල්ලීමක් කරලා ඒ වෙනුවෙන් අයියාගෙන් සමාව ඉල්ලන වීඩියෝ එකකුත් රෙකෝඩ් කරලා තියෙනවා. ඉතින් ගෙදර එන වික්‍රම් මේ වීඩියෝ එක බලලා පූජාව මතක් වෙලා ගොඩක් වේදනාවෙන් කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ මේ දේවල් කල්පනා කර කර ඉන්න වික්‍රම්ට නිින්ද ගිහින් ඊළඟ දවසේ උදේ ඇහැරෙනවා. මේ වෙලාවේ වික්‍රම්ට කෝල් එකක් එනවා. මේ එන හදිසි අමතුමත් එක්ක වික්‍රම් කෙලින්ම එන්නේ පොලිසියට. මොකද වික්‍රම්ගේ නංගි පූජා යාළු වෙලා හිටපු අර තරුණයාව පොලිසිය මේ වෙනකොට සැකපිට අත්අඩංගුවට අරගෙන ඔහුට පහර දෙන්න හදනවා. ඉතින් මේ කේස් එක කලින් සුයිසයිඩ් කේස් එකක් කියලා වහලා දාන්න උත්සාහ කරපු පොලිසිය දැන් පූජාගේ බොයිෆ්‍රෙන්ඩ් මේ විදිහට ඇරෙස්ට් කරලා පහර දෙන්නේ ඇයි කියන එක වික්‍රම් පොලිසියේ ඉන්ස්පෙක්ටර් අජාන් ගෙන්න අහනවා. ඉන්ස්පෙක්ටර් අජාන් කියන විදිහට පූජා සියදිවි හානි කර ගන්නකොට මේ තරුණයාත් එක්ක කෝල් එකක ඉඳලා තියෙනවා. ඒක නිසා වහලා දාන්න හදපු කේස් එක ඉන්ස්පෙක්ටර් අජාන් ආපහු රීಓපන් කරලා. නමුත් මේ තරුණයා නම් වික්‍රම්ට කියන්නේ ඒ වෙලාවේ පූජා Tamanට සාමාන්‍ය විදිහට කතා කළා. ඊට පස්සේ කෝල් කරන්නම් කියලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ මට ආරංචි වුණේ එයාගේ මරණය. ඒ ඇරෙන මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. කොහොම නමුත් ඉන්ස්පෙක්ටර් අජාන් නම් වික්‍රම්ට කියන්නේ කලින් සියදිවි හානි කර ගැනීමක් කියලා කේස් එක වහලා දාන්න හැදුවත් අන්තිම මොහොතේ මේ තරුණයාත් එක්ක කෝල් එකේ හිටපු නිසා මේ තරුණයා ගැන යම්කිසි සැකයක් මතුවෙනවා කියලා. ඒ වගේම තමයි ඉන්ස්පෙක්ටර් අජාන් කියනවා ළඟම ඉන්න කෙනෙක් තමයි පූජාගේ ඝාතකයා. ඒ කෙනා තමුන් උනත් වෙන්න පුළුවන්. අපිට තමුන් ගැනත් සැක කරන්න සිද්ධ වෙනවා කියලා. මේකට නම් වික්‍රම් සමච්චලෙන් hina වෙන්නේ. වික්‍රම් දන්නවා එයා තමන්ගේ නංගිට මොනතරම් ආදරෙයිද කියලා. ඉතින් වික්‍රම් මේ වෙලාවේ පොලිසියෙන් පිටත් වෙලා එනවා. ඊළඟට වික්‍රම් පූජාගේ හොඳම යාළුවා අනන්‍යව ආපහු මීට් වෙනවා. පූජාගේ මරණය ගැන කතා කරන්න තමයි මේ විදිහට වික්‍රම් අනන්‍යව හම්බ වෙන්න යන්නේ. මේ වෙලාවේ අනන්‍ය කියනවා තමන්ගේ පිටිපස්සෙන් පහුගිය කාලේ කවුදෝ මිනිස්සෙක් ෆලෝ කළා. පූජා මේකට විහිළුත් කළා. සමහර විට මේ කෙනා පූජාගේ ඝාතකයා
සේවකයා වෙන්න පුළුවන්ද කියලා. මේ ඇරෙන්න Tamanට මේ පිළිබඳව සැකයක් කියන වෙන දෙයක් නැහැ කියලත් අනන්‍යා කියනවා. ඉතින් ඊළඟට අවශ්‍ය ඕනම උදව්වක් පූජා වෙනුවෙන් කරන්නම් කියන අනන්‍යා වික්‍රම්ට සමුදීලා පිටත් වෙලා යනවා. නමුත් ටික වෙලාවකින් අනන්‍යා වික්‍රම්ට කෝල් එකක් අරගෙන කියනවා එයාව කවුදෝ ෆලෝ කරනවා කියලා. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ අනන්‍යා ළඟට එන රස්ති අදුකාර පෙනුමක් දෙන තරුණයෙක් අනන්‍යාට මොකක්දෝ දෙයක් කියනවා. මේකත් එක්කම පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඇවිල්ලා මේ තරුණයාව ඇදගෙන යනවා. මේ වෙලාවෙම මෙතනට වික්‍රම් ඇවිල්ලා අනන්‍යව එක්කරගෙන යනවා. ඊළඟට අනන්‍යව එයාගේ බෝඩ් රූම් එකට ඇරලුවට පස්සේ වික්‍රම් ගෙදර ඇවිල්ලා කල්පනා කරන්නේ අනන්‍යයට වික්‍රම ආදරය කරන්න පටන් අරගෙන තියෙන නිසා මීට වඩා අනන්‍යගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නංගි පූජා අහිමි වුණා වගේ අනන්‍යවත් Tamanට අහිමි වෙයි කියලා. ඒ වගේම තමයි පූජාගේ මරණය ගැන හොයාගන්න මොනවා හරි තොරතුරක් ගන්න පුළුවන් එකම කෙනත් අනන්‍ය කියන එක වික්‍රම් දන්නවා. මේකත් එකම තමයි අනන්‍යගෙන් වික්‍රම්ට වොයිස් මෙසේජ් එකක් එන්නේ. මේ වොයිස් මෙසේජ් එකේ තියෙන්නේ ඔයාගේ නංගි පූජාව ඝාතනය කළේ මගේ සහෝදරයා. පුංචි කාලේ ඉඳන් එයා මිනිමරුම් ගණනාවක්ම කළා. කාටවත්ම හොයාගන්න බැරි විදිහට. මම මේක ඔයාට කියන්න බැරුවයි හිටියේ කියලා අනන්‍ය වොයිස් මෙසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් මේකත් එක්ක වික්‍රම්ට හිතාගන්න බැරුව හැම දෙයක්ම හතර අතේ පටලෙවෙද්දී අපිට පෙන්නනවා අනන්‍යා බෝඩ් වෙලා ඉන්න කාමරෙන් බඩු ටික අස් කරගෙන පිටත් වෙලා යන්න ලෑස්ති වෙනවා. මේ අතරේ තමයි අපිට පෙන්නන්නේ පොලිස් ස්ටේෂන් එකට එන තරුණෙක් නගරයේ දාම ඝාතන සිද්ධ කරන්නේ තමන් තමයි මේ සීරියල් කිලර් කියලා පොලිසියට බාර වෙනවා. මේ පුද්ගලයා කියන විදිහට ඔහු මේ ප්‍රදේශයේ දාම ඝාතන සිද්ධ කරලා තියෙනවා. මෙච්චර කාලයක් මේ වගේ ඝාතන සිද්ධ කරලා එකවරම පොලිසිය ඉස්සරහට ඇවිත් මේ විදිහට බාර වෙන්න මේ තරුණයා තීරණය කරපු එක ගැන පොලිසියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොහොම නමුත් ඊළඟට මේ තරුණයා ඉන්ස්පෙක්ටර් අජාන්ට ලේවලින් කොලේක ලියලා පෙන්නනවා මෙන්න මේ පුද්ගලයාවමට හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට මේ මිනිස්සයා ලියන්නේ වික්‍රම්ගේ නම. ඉන්ස්පෙක්ටර් අජාන් ඊළඟට වික්‍රම්ට පොලිසියට එන්න කියලා පණිවිඩයක් යවනවා. ඉතින් මෙතනදී වික්‍රම් පොලිසියට ඇවිත් අර සීරියල් කිලර්ව මීට් වෙලා අහනවා ඇයි තමුන් මාව මීට් වෙන්න ඕනේ කිව්වේ? තමුන් මගේ නංගිව ඝාතනය කළාද කියලා. නමුත් එතරම්දි මේ සීරියල් කිලර් කියන්නේ තමන්ගේ නංගි මරුවේ මම නෙමෙයි. ඒක පිටිපස්සේ ඉන්නේ මට අන්න දෙන මගේ බොස් කියලා. ඉතින් මේකත් එක්ක වික්‍රම්ට ගොඩක් කේන්ති යනවා. කවුද උඹේ බොස් කියලා අහන වික්‍රම් මේ ඝාතකයාට පහර දෙන්න හදනකොටම පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් වික්‍රම්ව එළියට අරගෙන එනවා. ඊළඟට වික්‍රම් පිටත් වෙලා යන්න ලෑස්ති වෙනකොට එළියේ ඉන්න පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් කතා වෙන දෙයක් වික්‍රම්ට ඇහෙනවා. ඒක තමයි අර දාම ඝාතකයා ඝාතනය කරපු සියලුම පුද්ගලයන්ගේ මරණයට පෙර මොළයේ මේ ගිහින් තියෙනවා. ඉතින් මේ වගේම සිද්ධියක් තමයි මීට අවුරුදු 15කට කලින් ශාන්තමරියා කන්‍යාරාමේ ළමයින්ටත් සිද්ධ වුණේ. ඒ කියන්නේ මේ අවස්ථා දෙකේදීම පුද්ගලයාගේ ශාරීරික මරණයට පත් වෙන්න පැය කිහිපයකට කලින් මොළයේ මේ ගිහින් තියෙනවා. ඉතින් මේ කේසස් දෙක අතරේ යම් සම්බන්ධයක් තියෙන්න ඕනේ කියන එක වික්‍රම්ට මේ වෙලාවේ ක්ලික් වෙනවා. කොහොම නමුත් ඊළඟට වික්‍රම් අවධානය යොමු කරන්නේ අනන්‍ය එයාට කියපු දේත් එක්ක. ඒ තමයි අනන්‍ය කවුද? අනන්‍යගේ සහෝදරයා කවුද? ඇයි මේ විදිහට ඝාතන කරන්න අනන්‍යගේ සහෝදරයා උපදෙස් දෙන්නේ කියන කාරණය පිටිපස්සේ හඹාගෙන යන්න. මේකත් එක්ක තමයි වික්‍රම් අනන්‍ය කලින් අතර වෙලා හිටපු ගෙදරට ගිහින් අනන්‍යගේ දෙමව්පියන්ගේ ඇඩ්‍රස් එකක් පිළිබඳව අහන්නේ. ඉතින් මෙතනදී මේ මිනිහයාට සල්ලි ටිකක් දුන්නට පස්සේ මේ පුද්ගලයා අනන්‍යගේ දෙමව්පියන්ගේ ගෙදර ඇඩ්‍රස් එක ලියලම ගෙනත් දෙනවා. ඉතින් ඊළඟට වික්‍රම අනන්‍යගේ ගෙදරට යනවා. මෙතනදී අනන්‍යගේ අම්මයි තාත්තයි කියනවා ඇත්තටම යාලා අනන්‍යගේ දෙමව්පියෝ නෙමෙයි. එයාලා අනන්‍යව අරන් හදාගත්තා කියලා. ඒ වගේම තමයි අනන්‍ය පුංචි කාලේ දරුණු මානසික රෝගයකින් පීඩා විඳලා රිකවර් වුණ කෙනෙක් කියලාත් අනන්‍යගේ අම්මා මේ වෙලාවේ වික්‍රම් එක්ක කියනවා. නමුත් මේ දෙමව්පියන් කියන විදිහට අනන්‍යයට ගොඩක් නිදහස දීලත් අනන්‍ය කිසිම වැරද්දක් කරන්නේ නැතුව මේ දෙමව්පියන්ට කරදරයක් වෙන්නේ නැතුව ආශ්‍රමයේ ළමයින්ව රැකබලා ගනිමින් ගොඩක් හොඳට හැදලා තියෙනවා. මේ විදිහට අනන්‍යගෙන තොරතුරු දැනගෙන වික්‍රම් අනන්‍යලාගේ ගෙදරින් එළියට එනකොටම එකපාරටම වික්‍රම් කායිකේ සයිඩ් කණ්ණාඩියෙන් දකිනවා අනන්‍ය හිටගෙන එයා දිහා බලාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම වික්‍රම් කාර් එකෙන් එළියට බහලා බලනකොට අනන්‍යගේ කිසිම සලකුණක්වත් පේන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ අපිට පෙන්නනවා වික්‍රම් දිහා බලාගෙන ඉන්න තරුණෙක් වික්‍රම් වාහනේ අරගෙන පිටත් වෙනවත් එක්කම වික්‍රම්ව ෆලෝ කරනවා. කොහොම නමුත් වික්‍රම් මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ගෙදර ඇවිල්ලා එයාගේ ගෙදර දොර අරින්න වික්‍රම් බලනකොටම මීට කලින් කවුරු හෝ ගෙදර දොර ඇරලා තියෙන බව වික්‍රම්ට තේරෙනවා. ඉතින් වික්‍රම් සූදානම් පිට දොර අරගෙන ඇතුළට ගිහින් දොරේ සොයි බෙදාලා ලොක් කරන්නේ ඇතුළේ ඉන්න පුද්ගලයාව කොටු කරගන්න බලාපොරොත්තු වෙන. මේ වෙලාවේ තමයි ගේ ඇතුළේ ඉන්න නාදුනුන තරුණයෙක් වික්‍රම්ට පහර දෙන්න උත්සාහ කරන්නේ. ඊළඟට මේ තරුණයා ගෙදරින් එළියට පැනලා දුවනවා. මේකත් එක්ක වික්‍රම් එළියට ඇවිල්ලා බලනකොට තවත් පුද්ගලයෙක් වික්‍රම්ගේ ගෙදර දිහා බලාගෙන ඉඳලා වික්‍රම් දැක්ක ගමන් බයික් එක හරවගෙන යනවා. මේ පුද්ගලයා තමයි අර වික්‍රම් අනන්‍යගේ ගෙදරින් ඉඳන් එළියට එනකොට එතන ඉඳන් වික්‍රම්ව ෆලෝ කරේ. මේකත් එකම තමයි අපිට පෙන්නන්නේ බ්‍රේකින් නිවුස් එකක් යනවා. මේ පොලිසියට බාර වෙලා ඉන්න සීරියල් කිලර්
ඇත්තම දාමඝාතකයා නෙවෙයි කියලා. ඉතින් මේ වෙලාවේ DIG කතා කරලා කලින් අජාන්ට ප්‍රශංසා කළත් දැන් අජාන්ට බනින්න පටන් ගන්නවා. තාම දාමඝාතකයව අල්ලගන්න බැරි වුණා නේද? ඒ වෙනුවට වෙන කෙනෙක් නේද බන්ධනාගාර ගත කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ අතරේ වික්‍රම් තමන්ගේ නංගිගේ ඝාතකයා, ඒ වගේම තමයි නගරයේ දාමඝාතකයා සහ ශාන්ත මරියා සංහාරයේ ඝාතකයා කියන මේ ඝාතකයන් තුන්දෙනාම එකක් විය හැකි කියන අනුමානය මත කන්‍යාරාමේ සිස්ටර් අනීකව මීට් වෙන්න බන්ධනාගාරයට යන්න හිතනවා. වික්‍රම්ට මෙහෙම අනුමාන කරන්න විශේෂ හේතුවකුත් තියෙනවා. කලිනුත් කිව්වා වගේ මේ ඝාතන තුනේම තියෙන සමානකම් නම් මේ සෑම අවස්ථාවකම පුද්ගලයා මේ යන්න පැය කිහිපයකට කලින් මොලේ ACC කියන විශේෂ කොටස මිය ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි පුද්ගල මරණ සිද්ධ වෙලා තියෙන්නේ. මේ අතරේ අපිට පෙන්නනවා ඉන්ස්පෙක්ටර් අජාන් ගැරේජ් එකක වැඩ කරන පුද්ගලයෙක්ව හම්බ වෙන්න ඇවිත් ෆොටෝ එකක් පෙන්නලා අහනවා මේ ඉන්නේ තමුසගේ කොල්ලෙක් නේද? මෙයාව අඳුරනවද? මට මේ ගැන විස්තර අවශ්‍යයි කියලා. ඉතින් මෙතනදී බායි කියන මේ පුද්ගලයා මුලින්ම මේ තරුණයාගෙන තොරතුරු ලබා දෙන්න කැමති වෙන්නේ නැහැ. නමුත් ඉන්ස්පෙක්ටර් අජාන් මේ බායිගේ වයිෆ්ව බ්ලැක්මේල් කරනවා කිව්වට පස්සේ නම් මේ තරුණයාගෙන තොරතුරු දෙන්න බායි කැමති වෙනවා. ඉතින් මේ ෆොටෝ වල ඉන්න කෙනා කාලයකට කලින් Taman ළඟ වැඩ කළා. මැංගලෝරු වල ඉන්න Tamanගේ කොල්ලෙක් ළඟ තමයි දැන් ඉන්නේ. ඒ කෙනාව හම්බ වෙන්න ගිහින් බායි කියන මගේ නම කියන්න. එතකොට ඕනෙම උදව්වක් කරයි කියලා බායි මේ වෙලාවේ අජාන්ට කියනවා. මේ අතරේ අපිට පෙන්නනවා වික්‍රම් ශාන්තමරියා කන්‍යාරාමේ සිස්ටර් අනීකව හම්බ වෙන්න මධ්‍යම බන්ධනාගාරයට ඇවිත් ඉන්නවා. ඉතින් මුලින් නම් අනීකා කියනවා කන්‍යාරාමේ ළමයින්ගේ මරණය ගැන මගෙන් අහන්න දවසකට මෙතනට සෑහෙන ගාණක් ආවා. තාවුමත් එනවා. මගෙන් ගත්ත කට උත්තරවල FIR ෆයිල් එකේ සම්පූර්ණ විස්තර තියෙනවා. ඒක බලන්න මට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න කියලා. නමුත් මේ වෙලාවේ වික්‍රම් අනේකට කියනවා ඒ ළමයින්ගේ ඝාතනවලට සිස්ටර් වැරදි නැහැ කියන එක ඔප්පු කරන්නයි මම මෙතනට ආවේ කියලා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ අනීකා කැමති වෙනවා වික්‍රම් එක්ක කතා කරන්න. වික්‍රම් අනීකාගෙන් අහන්නේ එදා ළමයින්ගේ මරණයන් සිද්ධ වීම සම්බන්ධයෙන් සිස්ටර්ට ඒ දවසේ මොනවා හරි වෙනසක් අමුත්තක් දැනුණද කියලා. ඉතින් එතකොට මේ සිස්ටර් ටිකක් කල්පනා කරලා කියනවා කන්‍යාරාමේ සාමාන්‍ය විදිහට ගත වෙච්ච දවස් තරමක් වෙනසකට ලකුණේ එක දවසක් මහරෑ පිරිමි කෙනෙක් අලුත් ළමයි කීප දෙනෙක් ගෙනල්ලා බාර දුන්නට පස්සේ කියලා. ඉතින් ඊළඟට අනේකා කියනවා මේකෙන් දවස් කීපයකට පස්සේ කන්‍යාරාමේ සංස්කෘතික උත්සවයක් පැවැත්වලා තියෙනවා. ළමයි හැමෝම ස්ටේජ් එකේ විනෝද වෙමින් ඉඳලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ සිස්ටර්ට එක පාරටම මත් වෙනවා වගේ දැනිලා කලන්තයක් වගේ හැදිලා හැම දෙයක්ම බොඳ වෙලා පෙනිලා තියෙනවා. ඊට පස්සේ සිස්ටර් තද නිින්දකට වැටිලා ටික වෙලාවකින් අවදි වෙනකොට ළමයි හැමෝමත් හෝල් එකේ බිම වැතිරිලා ඉන්නවා දැකලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ සිස්ටර් ළමයි අවදි වෙන්නෙම නැති තැන වෛද්‍යවරියකට කතා කරලා පරීක්ෂා කරවලා තියෙනවා. මෙතනදි තමයි දැනගෙන තියෙන්නේ මේ වෙනකොටත් මේ ළමයි සියලු දෙනාම මරණයටපත් වෙලා කියලා. ඉතින් ඊළඟට පොලිසිය ඇවිල්ලා අනීකව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම තමයි පොලිසිය කන්‍යාරාමයේ පරීක්ෂා කරනකොට කන්‍යාරාමයේ ගබඩාවේ තිබිලා සයිනයිඩ් වසඩංගු බෝතලයක් හම්බ වෙලා. මේ දේවල් එක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණයකින් තොරව කෙලින්ම නිගමනය කරලා තියෙනවා පාලිකාව අනීකා සිස්ටර් තමයි මේ විදිහට ළමයින්ව වස් දෙලා මරන්න නැත්te කියලා. ඉතින් මේ වගේ දෙයක් තමයි සිද්ධ උනේ කියලා කියන අනීකා ඊළඟට කියනවා අලුත් ළමයි කන්‍යාරාමයට බාර දුන්නට පස්සේ තමයි මේ හැම දෙයක්ම උනේ. ඒ ළමයින්ගේ විශේෂ වෙනසක් දැක්කා. ඒ ළමයි හැම වෙලාවෙම මන් දිහා බලාගෙන හිටියා වගේ මට මතක් වෙනවා. ඒ ඇස් මට අමතක කරන්න බෑ කියලා. ඒ ළමයි යක්ෂයාගේම දරුවන් වෙන්න ඕනේ කියලාත් මේ සිස්ටර් කියනවා. ඒ වගේම තමයි සිස්ටර් අනීකා කියනවා එයාට දැන් තේරෙනවා ඒ මරණයන් අතරේ අලුත් ළමයින්ගේ මොකක් හරි සම්බන්ධයක් තිබුණා කියලා. ඉතින් මේ වෙලාවේ වික්‍රම් අනේකාගෙන් අහනවා ඒ කන්‍යාරාමේ මැරුණු ළමයි අතරින් බේරිලා ගියපු ඒ අලුත් ළමයි සෙට් එක දැන් කොහේ ඉන්නව ඇතිද කියලා. නමුත් ඒ ගැන කිසිම තොරතුරක් දන්නේ නැති වුණත් ඒ අය ඊට පස්සේ ආරාධනා කියන අනාථ නිවාසයකට මාරු වුණ බව දැනගන්න ලැබුණා කියලත් අනේකා කියනවා. ඉතින් ඊළඟට අනේකා උමතුවෙන් වගේ කෑ ගහනවා. ඒ යක්ෂයන්ගේ ළමයි ඒ යක්ෂයන්ගේ ළමයි කියලා. මේකත් එක්කම බන්ධනාගාරයේ ජේලර්ස්ලා අනේකව ඇතුළට එක්කරගෙන යනවා. ඉතින් ටිකක් වෙලා කල්පනා කරන වික්‍රම් ඊළඟට බන්ධනාගාරයෙන් එළියට එනවා. මේ වෙලාවේ වික්‍රම් දකිනවා බන්ධනාගාරයේ එළියේ තාප්පේ ළඟ පළතුරු විකුණන මිනිස්සෙක් ළඟ ඉන්න තරුණෙක් Taman එනකන් ඔත්තු බලන බවක්. ඉතින් ඊළඟට වික්‍රම් තරුණයා දකින්න කලින් මෙතනින් මාරු වෙනවා. අර තරුණයා වික්‍රම් කොහෙද කියලා බලනකොට වික්‍රම් මෙතන නැති බව දැනගෙන ඉක්මනින්ම කවුද කෙනෙක්ට කෝල් කරලා කියනවා සර් වික්‍රම් දැන් මෙතන හිටියා. ඒ තප්පර ගානකට කලින් මට මිස් වුණා කියලා. ඒ වගේම තමයි මේ වෙලාවේ මේ සතීෂ් කියන තරුණයා එහා පැත්තෙන් කතා කරන කෙනත් එක්ක කියනවා සර් මේ වික්‍රම් අවුරුදු ගණනාවකට කලින් සිද්ධ වුණ ශාන්තමරියා කන්‍යාරාමේ සමූල ඝාතනය පිළිබඳව තොරතුරු එකතු කරනවා. අවුරුදු ගාණක් තිස්සේ තමයි මේ මිනිස්සයා මේ වැඩේ කරන්නේ කියලා. එතකොට අනිත් පැත්තෙන් කතා කරන කෙනා කියනවා වික්‍රම්ව ෆලෝ කරන්න. දිගටම වික්‍රම් ගැන
ජෙට් එකේ ඉන්න කියලා. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ සතීෂ්ව මගහැරලා වික්‍රම් මේ වෙනකොට බීච් එකකට ඇවිත් ඉන්නවා. මේ වෙලාවේ වික්‍රම් පූජාගේ වොයිස් රෙකෝඩින් අහමින් පූජාව මතක් කරමින් ඉන්නවා. එක පාරටම වික්‍රම් දකිනවා බීච් එකේ තරමක් ඈතින් අනන්‍ය වාඩි වෙලා ඉන්නවා. ඉතින් වික්‍රම් අනන්‍ය ළඟට ඇවිල්ලා කතා කරනවා. ඊළඟට ටිකක් වෙලා මේ විදිහට අනන්‍යත් එක්ක කතා කරමින් හිටපු වික්‍රම් අනන්‍යත් එක්කරගෙන බීච් එකේ තියෙන පොඩි කඩේකට යන්නේ මොනවා හරි කන්න හිතාගෙන. නමුත් වික්‍රම් අතින් මෙතන ඉන්න තරුණයෙක්ගේ ඇඟේ හැප්පිලා එයා අතේ තිබුණු කප් එකක් බිමට වැටෙනවා. මේකත් එක්ක මේ තරුණින් වික්‍රම්ට පහර දෙන්න හදනවා. නමුත් මේ වෙලාවේ අනන්‍යගේ කෑගැහිමත් එක්ක මේ තරුණීන් මෙතනින් පැන ගන්නවා. කොහොම නමුත් මේ වෙලාවේ වික්‍රම්ගේ තොල ළඟ පොඩි තුවාලයක් වෙලා ලේ ගලාගෙන යනවා දකින අනන්‍යා මේකෙන් නොසෑහෙන කලබල වෙනවා. ඉතින් ඊළඟට අනන්‍යා කියනවා එයා ලේ වලට ගොඩක් බයයි. මොකද එයාගේ සහෝදරයාගේ බියකරු මතකය එයාගේ හිතට ආපහු ලේ දකින්නවත් එක්ක එනවා කියලා. ඊළඟට අනන්‍යා කියනවා තමන්ගේ අයියා තමන්ට මොනවා හරි කරදරයක් කරයි. එයාලා තමයි මෙතනටතර කොල්ලෝ ටික එවලා තියෙන්නේ කියලා. ඉතින් අනන්‍යා මේ විදිහට විකාරයෙන් වගේ කෑ ගහනකොට වික්‍රම් ඉක්මනටම අනන්‍යවත් එක්කරගෙන අනන්‍ය නතර වෙලා ඉන්න හොටෙල් රූම් එකට එනවා. ඉතින් ඊළඟට කාමරයේ ඇතුලේ අනන්‍යයට නිදා ගන්න කියලා උදේ වෙනකම් එළියේ දොර ළඟ තියෙන පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඊළඟ දවසේ උදේ වික්‍රම් අවදි වෙනකොට අනන්‍යගේ රූම් එක ඇතුලේ ඉඳලා හෝටල් සේවකයෙක් බෙඩ්ෂීට් වගේකුත් අරගෙන එළියට එනවා දකිනවා. වික්‍රම් ඉක්මනින්ම මේ හෝටල් සේවකයාගෙන් අහනවා ඇතුලේ හිටපු ගැහණු ළමයා කෝ කියලා. අන්න එතකොට තමයි මේ හෝටල් සේවකයා කියන්නේ ඒ නෝනා පාන්දරින්ම පිටත් වෙලා ගියානේ කියලා. මේ අතරේ අපිට පෙන්නනවා මැංගලෝර් වල ඉන්නවා කියලා බායර් සඳහන් කරපු තරුණයාව හොයාගෙන අජාන් ඇවිත් ඉන්නවා. ඉතින් මේ තරුණයා වැඩ කරනවා කිව්ව ෂොප් එකෙන් අහලා බැලුවහම මීට මාස කිහිපයකට කලින් ඔහු මෙතනින් ගියපු බව මේ කඩේ අයිතිකාර පුද්ගලයා කියනවා. ඊළඟට මේ කඩේ අයිතිකාරයා කියනවා මාකට් එකේ වැඩ කරන මොජීෆ් කියන යාගේ කොල්ලෙක්ගෙන් අහලා බැලුවා නම් මේ කියන කෙනාව හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මොජීෆ්ව හම්බ වෙන්න ඉන්ස්පෙක්ටර් අජාන් යනකොට එක තැනක සිගරට් එකක් බිබී හිටපු තරුණෙක් අජාන්ව දැකලා පොලිසියෙන් කියලා අඳුනගෙන එක පාරටම දුවන්න පටන් ගන්නවා. ඉතින් මේකත් එක්කම මේ තරුණයාව ෆලෝ කරලා ගිහින් අල්ලගන්න අජාන් මේ කොල්ලගෙන් අහනවා තමුන් මොකටද මාව දැකලා දෙව්වේ කියලා. ඉතින් එතකොට තමයි මේ කෙනා කියන්නේ ප්‍රවීන් කියන පුද්ගලයාත් එක්ක එයා කාලෙකට කලින් කප්පම් ගැනීම වගේ එක එක ජාවාරම් වැඩ සිද්ධ කරා. ඉතින් පොලිසියෙන් දැක්ක ගමන් මේ දවස්වල ප්‍රවීන්ව හොයන නිසා බයට මේ විදිහට දුවගෙන ආවා කියලා. ඉතින් මේ තරුණයා පොඩි පොඩි මංකොල්ල කෑම් පිට් පොකට් ගැසීම් වගේ දේවල් සිද්ධ කරන කෙනෙක්. කොහොම නමුත් මේ තරුණයා කියනවා එයා ප්‍රවීන්ව අඳුනගත්තේ ආරාධනා කියන අනාථ නිවාසයේදී කියලා. ඒ කියන්නේ මේ දෙන්නම ආරාධනා අනාථ නිවාසයේ හැදී වැඩුණ අය. ඒ කාලේ ඉඳන් එකතු වෙලා පිට් පොකට් ගැහුවා කියලත් මේ තරුණයා කියනවා. ඒ වගේම තමයි ශාන්ත මරියා කන්‍යාරාමේ ඉන්න බෑ කියලා. ආරාධනා අනාථ නිවාසයට එන්න ප්‍රවීන් ප්ලෑන් එකක් ගහපු බවත් මේ තරුණයාත් එක්ක කියලා තියෙනවා. නමුත් ඒ ප්ලෑන් එක මොකක්ද කියන එක හරියටම ප්‍රවීන් මේ කෙනත් එක්ක කියලා නැහැ. ඉතින් ප්‍රවීන් ගැන ඔන්න ඔයගේ විස්තරයක් මේ තරුණයා ඉන්ස්පෙක්ටර් අජාන් එක්ක කියනවා. මේකත් එක්ක ඉන්ස්පෙක්ටර් අජාන් ඊළඟට ආරාධනා අනාථ නිවාසයේ කන්‍යා සොයිරියක්ව හම්බ වෙන්න එනවා. මෙතනදී ඡායාරූප දෙකක් පෙන්නලා මේ කන්‍යා සොයිරියකින් අජාන් අහනවා මේ අය ගැන විස්තර දන්නවද කියලා. ඉතින් එතකොට මේ සිස්ටර් කියනවා මේ ඉන්නේ ප්‍රවීන් සහ අර්ජුන් කියන දෙන්නා. දෙන්නම ශාන්ත මරියා කන්‍යාරාමේ සයනයිට් සංහාරයෙන් බේරුණු ළමයි අතර ඉන්නවා. එතකොට ඉන්ස්පෙක්ටර් අජාන් අහනවා ඒ අය දැන් ඉන්නේ කොහෙද කියලා. ඉතින් මෙතනදී සිස්ටර් කියනවා මේ ඡායාරූපවල ඉන්න ප්‍රවීන් සහ අර්ජුන් දෙන්න නම් මේ වෙනකොට ඉන්නේ කොහෙද කියන එක දන්නේ නැහැ. නමුත් ශාන්ත මරියා කන්‍යාරාමේ සයනයිට් සංහාරයෙන් බේරිලා ආපු තවත් ළමෙක් තමයි රාජේෂ් කියන්නේ. එයා නම් මැංගලෝර් වල පුද්ගලෙක් අරගෙන ගිහින් හදා ගන්නවා. එහි ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. රාජේෂ්ගෙන් ඇහුවොත් මේ දෙන්න ගැන මොනවා හරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊළඟට මේ කන්‍යා සොයිරිය දෙන රාජේෂ්ගේ ඇඩ්‍රස් එකත් අරගෙන අජාන් මෙතනින් එන්න පිටත් වෙනවා. මේ වෙලාවෙම අජාන්ට කෝල් එකක් එනවා. කතා කරන පොලිස් ඉන්ස්පෙක්ටර් කියන්නේ තවත් පුද්ගලයෙක් Taman තමයි නගරයේ දාමඝාතකයා කියලා බාර වෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේ දේවල් එක්ක අජාන්ගේ මනස මේ කේස් එකේ තියෙන සංකීර්ණ බව නිසාම එන්නම හිර වෙනවා. ඉතින් ඇත්තටම ඒ නිසා අජාන්ගේ මනසේ දුවන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඇත්තම දාමඝාතකයා කවුද? පොලිසියට Taman දාමඝාතකයා කියලා බාර වෙන මිනිසුන්ට මේ විදිහට පොලිසියට බාර වෙන්න අන කරන්නේ කවුද කියන එක. මේ අතරේ අපිට පෙන්නනවා එක පුද්ගලෙක් කාටදෝ කෝල් කරලා කියනවා කණ්ඩායමේ අලුත් සමාජිකයින් වැඩේට යොදවලා තියෙන්නේ. අවශ්‍ය විදිහටම අපිට වැඩ ටික සිද්ධ වෙනවා කියලා. මේ පුද්ගලයා කියන්නේ එයාලා වෙනුවෙන් ඝාතන සිද්ධ කරා කියලා පොලිසියට බාර වෙන්න අය ලෑස්ති කරලා තියෙන්නේ.
ඒ අයත් කියන විදිහටම වැඩේ කරනවා කියන එක. පේන විදිහට මේ පුද්ගලයා තමයි දාම ඝාතන මෙහෙයවන ප්‍රධාන කෙනා. මේ අතරේ අපිට පෙන්නනවා වික්‍රම් ආරාධනා අනාථ නිවාසයේ සිස්ටව හම්බ වෙන්න ඇවිත් ඉන්නවා. අනේක සිස්ටර් තමයි මාව එව්වේ කියලා වික්‍රම් මේ නිවාසයේ සිස්ටර්ට කියනවා. මෙතනදී මේ කන්‍යා සොයරිය වික්‍රම්ට කියනවා ඔයා ආපු හේතුව මම දන්නවා. අජාන් කියන ඉන්ස්පෙක්ටර් කෙනෙක් ටික දවසකට කලින් මෙහි අපිව හොයාගෙන ආවා. ඒ ප්‍රවීන් අර්ජුන් කියන දෙන්නා ගැන විස්තර දැනගන්න. ඔයත් අහන්නේ ඒ ගැන නේද කියලා. ඒ අයව කවුරුත් හදා වඩා ගන්න කැමති උනේ නැහැ. අවුරුදු 15 විතර ආරාධනා අනාථ නිවාසයෙන් මේ ප්‍රවීන් අර්ජුන් කියන දෙන්නා පැනලා ගියා කියලත් මේ සිස්ටර් කියනවා. කොහොම නමුත් මේ බේරුණු ළමයි අතරේ ප්‍රවීන් අර්ජුන් දෙන්නට අමතරව රාජේෂ් කියන ළමයාත් ඉඳලා තියෙනවා. රාජේෂ් මේ වෙනකොට බැංගලෝර වල දෙමව්පියෝ හදා වඩා ගන්නවා කියලා මේ සිස්ටර් කියනවා. ඉතින් මේ සිස්ටර් රාජේෂ්ගේ වර්තමාන ඇඩ්‍රස් එකක් වික්‍රම්ට දෙනවා. ඉතින් ඊළඟට වික්‍රම් මේ රාජේෂ්ව හොයාගෙන යනවා. වික්‍රම් මේ විදිහට ගිහින් එක ගේට් එකක් ළඟ නතර වෙලා ගේට් එක අරගෙන ඇතුළට යනවා. තරමක් පාළු පාරක් දිගේ ඊළඟට වික්‍රම් ඉස්සරහට යනකොට එක පාරටම පිටිපස්සෙන් එන කෙනෙක් වික්‍රම්ව ඇදගෙන යනවා. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ ඉන්ස්පෙක්ටර් අජාන් මේ වෙනකොටත් රාජේෂ්ගේ ගෙදරට ඇවිත් ඉන්නවා. රාජේෂ්ගේ හදා වඩාගත්ත අම්මටයි තාත්තටයි අජාන් කියනවා රාජේෂ් එක්ක හිටපු අනිත් ළමයි දෙන්නා ගැන විස්තර දැනගන්නයි ආවේ කියලා. මේකත් එක්කම අපිට ආයෙමත් පෙන්වන්නේ අර වික්‍රම්ව මූණ වහලා එක්කරගෙන ගියපු කෙනාව. ඉතින් වික්‍රම්ව මේ විදිහට පැත්තකට ඇදගෙන ගිහින් තියෙන්නේ අජාන් වෙනුවෙන්ම වැඩ කරන පොලිස් ඔෆිසර් කෙනෙක්. කොහොම නමුත් මේ ඔෆිසර් අජාන් ගෙදරට ගියපු වෙලාවේ පාරේ හැංගිලා ඔත්තු බලමින් ඉන්නේ. කොහොම නමුත් තනියම ඒ ගෙදරට යන එක ගොඩක් භයානකයි. මොකද මේ අය ගැන අහන්න ලැබෙන්නේ එච්චර හොඳ දේවල් නෙමෙයි කියලා. මේ අතරේ ඉන්ස්පෙක්ටර් අජාන්ට රාජේෂ්ගේ තාත්තා තේ එකක් ගෙනත් දෙනවා. ඊළඟට පැත්තක මොනවදෝ කොට ඉන්න ගැහණු කෙනෙක්ව පෙන්නලා මේ තමයි රාජේෂ්ව හදාගත්ත අම්මා. ඒ කියන්නේ මගේ වයිෆ් කියලා කියනවා. මෙයාට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ දරුවා කුසේදිම නැති වුණා. ඉතින් මේ ගබ්සාවීමෙන් පස්සේ තමයි මෙයාට මොලේ පොඩ්ඩක් විකාර වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි එදා ඉඳන් හැසිරෙන්නේ කියලත් මේ මිනිසයා Tamanගේ වයිෆ් ගැන විස්තරයක් අජාන්ට කියනවා. දරුවන් නැති වුණ නිසා මානසිකව මේ විදිහට කඩාවැටුණට පස්සේ අපි රාජේෂ්ව හදාගත්තේ ඒකෙන් මගේ වයිෆ් ටිකක් හරි යථා තත්ත්වයට පත් වෙයි කියලා. නමුත් මෙයා සනීපුනේ නැහැ කියලත් මේ මිනිසයා අජාන් එක්ක කියනවා. මේ වෙලාවේ මේ කතාව අමාරුවෙන් වාගේ අහගෙන ඉන්න ඉන්ස්පෙක්ටර් අජාන් ඊළඟට ඔළුව කැරකෙනවා වගේ කියලා කියනවත් එක්කම ක්ලාන්ත වෙනවා. මේ වෙනකොට මේ සිදුවීම වික්‍රම් වගේම අජාන්ගේ PC තෙලියේ ඉඳගෙන බලාගෙන ඉන්නේ. ඉතින් ඊළඟට වික්‍රම්ලා දකිනවා ගෙදර කාමරයක් ඇතුලේ හැංගිලා හිටපු රාජේෂ් එළියට ඇවිල්ලා එයාගේ තාත්තත් එක්ක ඉන්ස්පෙක්ටර් අජාන් මේ විදිහට සිහි නැතුව ඉන්න එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඊළඟට ඉන්ස්පෙක්ටර් අජාන්ගේ පිස්ටල් එකත් අරගන්න රාජේෂ් Tamanගේ තාත්තත් එක්ක එකතු වෙලා අජාන්ව කොහෙටද අරගෙන යනවා. ඉතින් මේක දකින වික්‍රම් සහ අජාන්ගේ PC ඉක්මනින්ම මෙතනට ගිහින් රාජේෂ්ට සහ රාජේෂ්ගේ තාත්තට පහර දෙනවා. ඉතින් මෙතනදී වික්‍රම් එල්ල කරන පොළු පහරකින් රාජේෂ් එකපාරටම බිම ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ රාජේෂ්ගේ තාත්තත් පපුව අල්ලගෙන බිමට වැටෙනවා. ඉතින් මේකෙන් පස්සේ අපිට පෙන්නන්නේ වික්‍රම් ඉන්ස්පෙක්ටර් අජාන්ව සහ PC-වත් දාගෙන වාහනෙන් කොහෙදෝ යන්න පිටත් වෙනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මේ අය එක ගෙදරකට ඇවිත් ඉන්නවා. ඒ වගේම තමයි මෙයාලා වාහනේ පිටිපස්සේ ඩිකියේ බැඳලා දාලා ඉන්න රාජේෂ්වත් මේ ගෙදරට අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් මෙයාලා මේ ඇවිත් තියෙන්නේ ජෝන් කියලා සයන්ටිස්ට් කෙනෙක්ගේ ගෙදරකට. මේ ජෝන් කියන්නේ අපරාධ ලෝකයේ අපරාධ පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ විද්‍යාඥයෙක්. ඉතින් මේ ජෝන් කියන විදිහට ලෝකයේ ත්‍රස්තවාදීන් වර්ග ගණනාවක් ඉන්නවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, ජිහාඩ් ත්‍රස්තවාදීන්, ආගමික ත්‍රස්තවාදීන් සහ නැක්සලේට්වරු. මේ සඳහන් කරපු ලෝකයේ භයානකම ත්‍රස්තවාදී කාණ්ඩවලට අමතරව මේ කිසිවකට අයත් නොවන ලෝකයේ ප්‍රබලතම භයානක ත්‍රස්තවාදී කණ්ඩායම තමයි ස්වයං පරිණාමන ත්‍රස්තවාදීන්. මේ ගැන දන්නවද කියලා ජෝන් ඉන්ස්පෙක්ටර් අජාන්ගෙන් අහනවා. ඉතින් ඊළඟට මේ ගැන දිගු පැහැදිලි කිරීමක් කරන ජෝන් කියනවා මීට අවුරුදු ගණනාවකට කලින් ලෝක යුද්ධයේ කාලේ ඇමරිකාව නොයෙක් පරීක්ෂණ අත්හදා බැලුවා. මෙතනදී IQ මට්ටම ගොඩාක් වැඩි පුංචි දරුවන් අරගෙන ගිහිල්ලා ඉතා මිලේච්ඡ විදිහට වද දීලා මේ අයගේ දරාගැනීමේ ශක්තිය කොහොමද කියන එක පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් මේකෙන් අවුරුදු ගණනාවකට පස්සේ 1999 දී
පාකිස්තානයේ ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමත් එක්ක නැවතත් පාකිස්තානයේ චීනයේ පර්යේෂකයන් සමග එකතු වෙලා මේ පරීක්ෂණයම දියත් කරලා තියෙනවා. වයිට් ලෝටස් කියලා නම් කරපු මේ පරීක්ෂණයේදී කලින්ටත් වඩා දරුවන්ට අතිශය අමානුෂික වද දෙමින් පරීක්ෂණවලට භාජනය කරලා. නමුත් මේ පරීක්ෂණ අසාර්ථක වෙනවා. ඒත් හදිසියෙම එක දරුවෙක් මත මේක ක්‍රියාත්මක වෙලා සාර්ථක ප්‍රතිඵල නිකුත් වෙනවා. ඒ කියන්නේ මෙයාලා බලාපොරොත්තු වන විදිහේ ඕනෑම ක්‍රූර දෙයක් දරාගෙන තමන්ගේ ප්‍රතිවාදියාව ඝාතනය කරන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වෙන විදිහේ මනස පාලනය කරපු කෙනෙක්ව නිෂ්පාදනය කරගන්න මේ පරීක්ෂණවලට පුළුවන් වෙනවා. කොහොම නමුත් පරීක්ෂණ අසාර්ථකයි කියලා මේ වෙනකොටත් පර්යේෂකයන් මේ සියලුම දරුවන් සාමාන්‍ය විදිහට ලෝකයට මුදාහැරලා අවසන්. ඉතින් මේ සාර්ථක වුණ දරුවා එහෙමත් නැත්නම් වයිට් ලෝටස් ප්‍රොජෙක්ට් එකේ එකම සාර්ථක ප්‍රතිඵලය ඉන්දියාවට ඇතුල් වෙලා තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ දවසක් බැංගලෝරු වෙරළට අන්රෙජිස්ටර්ඩ් බෝට්ටුවක් ඇවිත් තියෙනවා. මේ බෝට්ටුවේ ආපු පුද්ගලයෙක් ළමයින් කිහිප දෙනෙක් අනාථ දරුවන් කියලා ශාන්තමරියා කන්‍යාරාමයට බාර දීලා තියෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා යම් හේතුවක් මත සියදිවි හානි කරගෙන තියෙනවා. නමුත් මේ හේතුව තවමත් කවුරුත්ම දන්නේ නැහැ. කොහොම නමුත් ඊට පස්සේ තමයි කන්‍යාරාමයේ අර දරුවන් සමූහ ඝාතනය වෙලා තියෙන්නේ. ඉතින් මේ ජෝන් අනුමාන කරනවා ත්‍රස්තවාදී පරීක්ෂණ වලින් බිහුණ වයිට් රෝස් එහෙමත් නැත්නම් සුදු නෙළුම්මල කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ළමයා තමයි මේ විදිහට මැංගලෝරු වලට බෝට්ටුවෙන් ඇවිත් තියෙන්නේ. ඔහු තමයි මේ ඝාතන සිද්ධ කරන්න කියලා. ඉතින් එතකොට වික්‍රම් අහනවා ඒ කෙනා මේ රාජේෂ් වෙන්න පුළුවන්ද කියලා. නමුත් ජෝන් කියන්නේ රාජේෂ්ට වඩා 100,000 ගුණයකින් ඒ දරුවා බුද්ධිමත් වෙන්න ඕනේ කියලා. මේ වෙලාවේ වික්‍රම්ට මතක් වෙනවා අනන්‍ය තමන්ගේ අයියව බයෙන් මතක් කරපු විදිහ. ඉතින් ඊළඟට වික්‍රම් අනන්‍යව හොයාගෙන යනවා. මේ අතරේ ඉන්ස්පෙක්ටර් අජාන් ආරාධනා අනාථ නිවාසයට ගිහින් අර ශාන්ත මරියා ආරාමෙන් මේ අනාථ නිවාසයට ආපු ළමයින්ගේ විස්තර ඇතුළත් වාර්තා පිරික්සනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට එන සිස්ටර් කෙනෙක් කියනවා කලින් දුන්නු තොරතුරු වලට අමතරව විශේෂ තොරතුරු අපි ළඟ නැහැ. ඒ ළමයින්ගේ සම්පූර්ණ විස්තර තියෙන්නේ වී ෆවුන්ඩේෂන් ආයතනය මගින් පවත්වාගෙන යන අනාථ නිවාසයේ පරිපාලන නිලධාරියා ළඟ කියලා. නමුත් මේ වෙලාවෙම PC කෙනෙක් කතා කරලා අජාන්ට කියනවා සියලුම තොරතුරු දැනගෙන හිටිය මේ වී ෆවුන්ඩේෂන් ආයතනයේ හිමිකරුව ඝාතනය කරලා කියලා. මේ අතරේ අපිට පෙන්නනවා වික්‍රම් අනන්‍යගෙන් එයාගේ අයියා ගැන විස්තර අහනවා. නමුත් මෙතනදී අනන්‍ය තමන්ගේ අයියව මතක් කරාම ලොකු කම්පනයකට පත් වෙනවා. ඉතින් මේකෙන් අනන්‍යව හොස්පිටල් ඇඩ්මිට් කරන්න වික්‍රම්ට සිද්ධ වෙනවා. නමුත් වික්‍රම් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු විදිහට අනන්‍ය හොස්පිටල් එකෙන් පැනලා යනවා. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ අර වී ෆවුන්ඩේෂන් ආයතනයේ ප්‍රධානියා ඝාතනය පිළිබඳව ඉන්වෙස්ටිගේෂන් සිද්ධ කරන්න අජාන්නේ පුද්ගලයා විසින් පවත්වාගෙන ගියපු අනාථ නිවාසයට ඇවිත් ඉන්නවා. කොහොම නමුත් මෙතනදී අජාන් මේ මිනිසයාගෙන් ඉල්ලන්නේ ශාන්ත මරියා අනාථ නිවාසයෙන් ආපු දරුවන්ගේ තොරතුරු අඩංගු ෆයිල් එක දෙන්න කියලා. ඉතින් ඒකේ කොපියක් හොයලා දෙන්න පුළුවන් කියලා මේ තරුණයා පොරොන්දු වෙනවා. ඉතින් ඊළඟට අජාන් මෙතනින් පිටත් වෙලා ඇවිල්ලා PC කෙනෙක්ට කතා කරලා කියනවා එක දවසක් පාරේදී අනන්‍ය කියන තරුණ ගැණු ළමයාට කරදර කරන්න උත්සාහ කරපු තරුණයාගෙන් ප්‍රශ්න කරන වීඩියෝ එකක් එවන්න කියලා. ඉතින් මේ PC ප්‍රශ්න කිරීම කරපු වීඩියෝ එකක් වහාම අජාන්ට එවනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ තරුණයා Tamanට අන්න දෙන බොස් කවුද කියලා ඇහුවාම මම මගේ බොස් යටතේ වැඩ කරන එක ඉත්තෙක් විතරයි. මේක ලොකු ජාලයක් හරියට වෛරස් එකක් වගේ පැතිරලා තියෙනවා. කොහොමටවත් කාටවත් මේ සීරියල් කිලර් නතර කරන්න බැහැ කියලා කියනවා. ඉතින් මේ කතාවම තමයි රාජේෂ් කියන්නේ. Tamanට අන්න දෙන කෙනෙක් ඉන්නවා මේක වෛරස් එකක් වගේ පැතිරලා තියෙනවා. ඉතින් ඒ අයව නතර කරන්න කාටවත් බැහැ කියලා. කොහොම නමුත් මේ වෙලාවේ රාජේෂ්ව රඳවලා ඉන්න අර ජෝන් කියන සයන්ටිස්ට්ගේ ගෙදරට මැර ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙතනදී වෙස්මුහුණු පැලඳගත්ත මිනිස්සු ටිකක් ඇවිල්ලා රාජේෂ්ව මෙතනින් අරගෙන යන්න උත්සාහ කරනවා. ඇත්තටම කිව්වොත් මේ අය ඇවිල්ලා තියෙන්නේ ජෝන්ට පහර දීලා ජෝන් මේ වෙනකොට වයිට් ලෝටස් ප්‍රොජෙක්ට් එක ගැන කරන තොරතුරු අඩංගු ඩොකියුමන්ට්ස් අරගෙන යන්න වගේම රාජේෂ්වත් අරගෙන යන්න. මේ අතරේ වික්‍රම් එළියට ඇවිත් ඉන්නකොට වික්‍රම් එකපාරටම දකිනවා මේ කිට්ටුව තැනකට රාජේෂ් ඇවිල්ලා වාහනයකින් බහිනවා. ජෝන්ගේ ගෙදර නිවාස අඩස්සියේ හිටපු රාජේෂ් මේ විදිහට එළියට ආවේ කොහොමද කියන එක ගැන සැකයක් තියෙන නිසාම වික්‍රම් මේ අය පිටිපස්සෙන් යනකොට වික්‍රම් දකින්න එක තැනකදී රාජේෂ් ආපු වාහනේ ඉන්න ළමයි ටිකක් රාජේෂ් විසින් තවත් කෙනෙක්ට බාර දෙනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා ඉන්ස්පෙක්ටර් අජාන්ට කෝල් කරන ජෝන්
එයාගේ ගෙදරට සිද්ධ වෙච්ච මේ ප්‍රහාරය ගැන කියනවා. ඉතින් මෙතනදී විශේෂ මොන හරි දෙයක් දැක්කද කියලා ඉන්ස්පෙක්ටර් අහුවාම ජෝන් කියනවා මේ Tamanගේ ගෙදරට ආපු වෙස්මුහුණු පැලඳගත්තු පුද්ගලයින්ගේ අතේ විශාල ටැටූ එකක් තිබුණා. ඒක නම් මතකයි කියලා. ඉතින් ඒ හා සමාන රූපයක් ඇඳලා ජෝන් මේ වෙලාවේ ඉන්ස්පෙක්ටර් අජාන්ට එවනවා. ඉතින් මේක දැක ගමන් අජාන්ටත් යාන්තමට මතක් වෙනවා. අර වී ෆවුන්ඩේෂන් ආයතනයේ ඕනර්ගේ පුතාගේ ගෙදරට මේ ටැටූ එක ගහපු තරුණෙක් ආවත් දැක්කා කියලා. ඇත්තටම මේ වී ෆවුන්ඩේෂන් ගෲප් එකේ ඕනර්ට දරුවන් නැහැ. මේ ගෙදර ඉන්න අර තරුණයා අරන් හදාගත්ත ළමයෙක් කියන එකත් ඉන්ස්පෙක්ටර්ට මේ වී ෆවුන්ඩේෂන් ආයතනයේ ඕනර්ගේ ගෙදර ඉන්න වැඩකාරයෙක්ගෙන් දැනගන්න ලැබෙනවා. ඉතින් මෙතනදී ඉන්ස්පෙක්ටර් අජාන්ට සැකයක් මතුවෙනවා. මේ අරන් හදාගත්ත ළමයා අර වයිට් ලෝටස් ප්‍රොජෙක්ට් එකේ හිටපු ළමයාමද කියලා. ඉතින් මේ අතරේ අපිට පෙන්නනවා අනන්‍යා ඉන්න තැනක් ගැන හොයමින් ඉන්න වික්‍රම්ට අනන්‍යා මේ වෙනකොට නතර වෙලා ඉන්න හොටෙල් එක ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් වික්‍රම් මෙතනට ගියාම වික්‍රම් දකිනවා අනන්‍යා මෙතනට එන්න නාඳුනන තරුණයෙක්ව වැළඳ ගන්නවා. වික්‍රම්ට සැකයක් මතුවෙනවා මේ අනන්‍යාගේ සහෝදරයාද කියලා. ඉතින් මේ තරුණයා ගියාට පස්සේ වික්‍රම් කෙලින්ම මෙතනට ගිහින් අනන්‍යාගෙන් මේ ගැන ඇහුවත් කිසිම උත්තරයක් නොදී අනන්‍යා තරහින් වගේ මෙතනින් පිට වෙලා යනවා. ඉතින් ඊළඟ දවසේ වික්‍රම්ට කතා කරන සයන්ටිස්ට් ජෝන් හදිසියෙම යම් තොරතුරක් දැනුම් දෙන්න ඕනේ කියලා වික්‍රම්ට එන්න කියනවා. ඉතින් මෙතනදී ජෝන් වික්‍රම්ට කියන්නේ අනාථ නිවාසයේ අර ළමයින්ට යම්කිසි ක්‍රමයකින් මේ අයව මෝහණයට පත් කරලා එතනදී මොලේ මේ යන්න සලස්වලා ඊළඟට තමයි සයිනයිඩ් දීලා තියෙන්නේ. මොකද මේ ළමයින්ගේ සිරුරු මේ විදිහට විශේෂ රටාවකට පිළිවෙලකට තියෙන්නේ. මේ අය කැමැත්තෙන්ම වස පානය කරලා මරණයට පත් වෙලා. ඒ කියන්නේ මරණයට විරුද්ධව කිසිම රියැක්ෂන් එකක් දීලා නැහැ. ඒකට හේතුව තමයි මේ වෙනකොටත් ළමයින්ගේ මොලේ මිය ගිහින් තියෙන එක. ඉතින් මේ ගැන සිස්ටර් අනේකගෙන් විස්තර අහන්නම වෙනවා කියලා ජෝන් මේ වෙලාවේ වික්‍රම්ට කියනවා. මේකත් එක්ක තමයි වික්‍රම් අනීකව හම්බ වෙන්න බන්ධනාගාරයට යන්නේ. මෙතනදී අනීකා විශේෂ අලුත් තොරතුරක් කියනවා. ඒක තමයි එයා අනාථ නිවාසයේ එදා පුංචි ළමයෙක්ගේ ඇස් දෙකක් දැකලා බය වුණා. ඒ ඇස් දෙක ආයිමත් මේ ඊයේ පෙරේදා එයාව බලන්න මෙහෙට ආවා කියලා. ඉතින් අනේක කියන විදිහට අර සයිනයිඩ් කේස් එකේ ළමයි ටික මේ යන්න දවස් කිහිපයකට කලින් මේ සයිනයිඩ් වසාඩංගු ගබඩාව පැත්තේ ඉඳලා එක පුංචි ළමයෙක් එනවා අනේක දැකලා තියෙනවා. අලුත් ළමයි එක්ක ආපු මේ ළමයා ඇස් දෙකත් ලොකු කරගෙන අමුතු විදිහට අනේක දිහා බලාගෙන ඉඳලා මෙතනින් ගිහින් තියෙනවා. ඉතින් මේ විදිහට අනේකා මේ සිදුවීම ගැන වික්‍රම්ට එයාට මතක් වෙන දේවල් කියනවා. ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී තවත් මරණයක් මේ නගරයේ සිද්ධ වෙනවා. ඒක තමයි වී ෆවුන්ඩේෂන් ආයතනයේ හිමිකරුගේ පුතා සියදිවි හානි කරගෙන. ඉතින් මේ අතරේ වික්‍රම්ට දැනගන්න ලැබෙනවා මේ වී ෆවුන්ඩේෂන් ආයතනයට අයත්ව තිබුණු රසායනික කර්මාන්ත ශාලාවක සයිනයිඩ් තොගයක් අතුරුදහන් වෙලා කියලා. ඒ වගේම තමයි මේ වෙනකොට ආරාධනා අනාථ නිවාසයේ සහ සන්ෂයින් කියන අනාථ නිවාසවල සංස්කෘතික උත්සවයක් පැවැත්වෙනවා. මේකත් එක්ක වික්‍රම්ට මතක් වෙනවා මීට අවුරුදු 15කට කලින් සිද්ධ වුණ ශාන්තමරියා කන්‍යාරාමේ සංහාරය වගේම තමයි දැන් මේ දේවල් සිද්ධ වෙන්නේ. එක තැනක සයිනයිඩ් තොගයක් අතුරුදහන් වෙලා. ඊට පස්සේ සංස්කෘතික උත්සව දෙකක් පැවැත්වෙනවා. මේ වගේම සංස්කෘතික උත්සවයකදී තමයි ශාන්තමරියා කන්‍යාරාමේ ළමයින්ව බිලිගත්තේ. ඉතින් මේකත් එක්ක වික්‍රම් ඉන්ස්පෙක්ටර් අජාන්ට සන්ෂයින් අනාථ නිවාසයේ සිද්ධ වෙන දේවල් ගැන බලන්න කියලා. වික්‍රම් යනවා ආරාධනා අනාථ නිවාසයේ දිහාවට. ඉතින් මෙතනදී නිවාසයේ පුරාම ඇවිදලා බලන වික්‍රම්ට මේ නිවාසයේ පිටිපස්සේ වැටිලා ඉන්න රාජේෂ්ව දකින්න ලැබෙනවා. රාජේෂ් මේ වෙනකොටත් Tamanගේ අත කපාගෙන Taman විසින්ම සියදිවි හානි කරගෙන ටිකෙන් ටික මේ යමින් ඉන්නේ. මේකත් එක්කම තමයි වික්‍රම්ට මතක් වෙන්නේ සිස්ටර් අනීකා කියපු දෙයක්. ඒ තමයි සිස්ටර් අනීකාගේ හදවත බියෙන් සලිත කරපු ඒ ගැහණු ළමයාගේ ලොකු ඇස් දෙක. ඉතින් මේ ගැහණු ළමයා කවුද කියලා වික්‍රම් අහද්දී මෙතනදී අනීකා ඒ ගැහණු ළමයාගේ නම සඳහන් කරලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි අනන්‍යා. ඉතින් මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ අනන්‍යා මෙතනට එනවා. ඉතින් මෙතනදී ඇස් දෙකත් අමුතු කරගෙන අනන්‍යා වික්‍රම්ට කියනවා ඔයා මම ලේවලට බයයි කියලා හිතුවද? මම ලේවලට බය නැහැ. ලේ තමයි මගේ කැමැතිම දේ කියලා. ඉතින් මේ වෙලාවේ අනන්‍යා Tamanගේ අතේ තියෙන පිහියකින් එයාගේම අතම කපා ගන්නවා. ඊළඟට මම අනන්‍යා නෙමෙයි මම ශමීල් කියලා මේ ගෑනු ළමයා වික්‍රම්ට කියනවා. ඉතින් මේ තරම් වෙලා අනන්‍ය කියලා පෙනී හිටපු මේ ශමීල් කියන ගෑනු ළමයා තමයි අනාථ නිවාසයේ ළමයින්ට වස දීලා ඝාතනය කරලා තියෙන්නේ. ඒක මේ වෙලාවේ ශමීල් පාපොච්චාරණය කරනවා. ඉතින් මේ වෙලාවේ ශමීල් කියනවා එයා මේ විදිහට විරු ආත්මයක් බවට පත් උනේ එයා මුහුණ දුන්න එක්තරා භයානක පරීක්ෂණයක් නිසා. ඒ ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එයා මිලේච්ඡ ඝාතකයෙක් බවට පත් උනේ කියලා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේ නම වයිට් ලෝටස් කියලා ශමීල් මේ වෙලාවේ කියනවා. ඒ කියන්නේ වික්‍රම් වගේම අජාන් මෙච්චර කාලයක් හොයපු වයිට් ලෝටස් එහෙමත් නැත්නම්
සුදු නෙළුම්මල තමයි මේ ඉන්න ශමීල්. ඉතින් ඊළඟට මේ ගෑනු ළමයා වික්‍රම්ට පහර දෙනවා. නමුත් එක මොහොතකදී ආපහු සාමාන්‍ය ලෝකයට ආවා වගේ වික්‍රම් මට සමා වෙන්න කියලා කියනවා. ඇත්තටම මෙතනදී සිද්ධ වෙන්නේ මේ ගෑනු ළමයා ලක්වෙච්ච අර දරුණු පරේෂණ නිසා. එක මොහොතකදී මෙයාගේ ආත්මය තුල සැඟවිලා ඉන්න වියරු මිනිසයා අවදි වෙනවා. තවත් මොහොතකදී සාමාන්‍ය සංවේදී ගෑනු ළමයෙක්. ඉතින් මෙතනදී වික්‍රම් මේ ගෑනු ළමයාව මර්ධනය කරන්න උත්සාහ කරනවා. කොහොම නමුත් මේ වෙලාවේ ශමීල් කියන මේ ගෑනු ළමයා කියනවා එයාම තමයි පූජාවත් ඝාතනය කරේ කියලා. ඒකට හේතුව පූජා Tamanගේ කුසේ වැඩමින් හිටපු අහිංසක දරුවෙක් ගබ්සා කිරීම. කිසිම ගාණක් නැතුව පූජා මේ විදිහට සල්ලි වලට කෑතර වෛද්‍යවරුන් ලවා මේ විදිහ දෙයක් කරපු එක ගැන මේ ගෑනු ළමයාට ලොකු කේන්තියක් ඇවිත් තියෙනවා. මේකට හේතුව එයාවත් සල්ලි වලට විවිධ පරීක්ෂණ වලට ලක් කළේ වෛද්‍යවරු නිසා. ඉතින් මේ අයගෙන් පලිගන්න උවමනාවෙන් තමයි පූජව ඝාතනය කරලා තියෙන්නේ. මේ වෙලාවේ මේ ගෑනු ළමයාගේ ඇඟ ඇතුලේ ශමීල් කියන යක්ෂයාව මතුවෙලා පූජව ඝාතනය කරලා. ඇත්තටම මේ ශමීල් කියන ගෑනු ළමයාගේ ඇතුලේ අනන්‍ය කියලා හිංසක ගෑනු ළමයෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි අර පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට බිහි වෙච්ච ක්‍රූර දාම ඝාතකයෙකුත් ඉන්නවා. ශමීල් විදිහට පෙනීන්නේ අන්නේ දාම ඝාතකයා. ඉතින් මෙතනදී එකම මනුෂ්‍ය ශරීරයේ ඇතුලේ ආත්ම දෙකක් මේ විදිහට හැසිරෙන්නේ කොහොමද කියන එක ශමීල් දිහා බැලුවාම වික්‍රම්ට හොඳින්ම තේරෙනවා. කොහොම නමුත් ශමීල් විදිහට වික්‍රම්වත් ඝාතනය කරන්න මේ ගෑනු ළමයාට ඕන වෙලා. නමුත් වික්‍රම් Tamanට ආදරය කරනවා කියලා දැනගත්තට පස්සේ ඒ හැඟීම් වලට වික්‍රම්ව මරන්න තියෙන අවස්ථාව අඩු කරලා තියෙනවා. කොහොම නමුත් මේකත් එක්ක මේ ගෑනු ළමයා කෑ ගහලා කියනවා මාව අතහැරලා යන්න මට ඔයාව නැත්තම් මරන්න හිතයි කියලා. ඉතින් මේ වෙලාවේ වික්‍රම් මේ ගෑනු ළමයාව බදා ගන්නවා. කොහොම නමුත් ඊළඟට සියලුම දාමඝාතන මෙහෙයවපු ශමීල් කියන චරිතයේ නිසාවෙන් මේ ගෑනු ළමයාව පොලිසියට බාර දෙන්න වික්‍රම් කටයුතු කරනවා. ඉතින් මේ ගෑනු ළමයාම තමයි නගරය පුරාම විවිධ තැන්වල දාමඝාතන සිද්ධ කරන්න අණ දීලා තියෙන්නේ. ඒ වගේම තමයි සයිනයිඩ් දීලා Taman එක්කම එකට හිටපු අනිත් ළමයින්ගෙන් පලිගන්නත් කටයුතු කරලා තියෙන්නේ. මේ දේවල් වලට වැරදිකාරියක් විදිහට ශමීල්ට ජීවිතාන්තය දක්වාම සිරදඬුවමක් නියම වෙනවා. ඉතින් මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ ෆිල්ම් එකේ මුල්ම කොටසකදී අපිට පෙන්වන්නේ වික්‍රම් Tamanගේ ඩොකියුමන්ට් එකේ යම් යම් දේවල් ටිකක් ටයිප් කරමින් ඉන්නවා. ඉතින් වික්‍රම් Tamanගේ අලුත්ම මාධ්‍ය වාර්තාව විදිහට අවුරුදු 15කට කලින් සිදුවෙච්ච ශාන්ත මරියා කන්‍යාරාමේ මහා සංහාරය පිළිබඳව තොරතුරු තමයි ලියමින් ඉන්නේ. ඉතින් ඒක පිටුපස්සේ හිටපු දාම ඝාතකයා Taman ආදරය කරපු ගැහැණු ළමයා කියලා මේ වෙලාවේ වික්‍රම් මේ නෝට් එකේ සටහන් කරනවා. ඉතින් ඊළඟට වික්‍රම් ඉන්ස්පෙක්ටර් අජාන්ට කෝල් කරලා අර අතුරුදහන් වෙච්ච V ෆවුන්ඩේෂන් කෙමිකල් කම්පැනි එකේ සයිනයිඩ් වැරදි පුද්ගලයෙක් අතට යන්නේක වළක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. නමුත් මේ වෙලාවේ තමයි වික්‍රම් දැනගන්නේ සයිනයිඩ් ලෝඩ් දෙකක් නෙමෙයි ලෝඩ් 15ක්ම මෙතනින් අතුරුදහන් වෙලා කියලා. ඉතින් මේකට දවස් කිහිපයකට පස්සේ PC කෙනෙක් ඇවිල්ලා ඉන්ස්පෙක්ටර් අජාන්ට කියනවා පූනේවල තියෙන තවත් අනාථ නිවාසයක ළමුන් 100කට වඩා වැඩි පිරිසක් සයිනයිඩ් ශරීරගත වීමෙන් මරණයටපත් වෙලා කියලා. මේකත් එක්ක තමයි ඉන්ස්පෙක්ටර් අජාන්ට තේරෙන්නේ Taman නතර කෙරුවා කියලා හිතපු ශමීල්ගේ දාමඝාතන තවමත් නගරයේ පිටත සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ බන්ධනාගාරයේ ඇතුළේ ඉඳගෙන තවමත් ශමීල් මේ ඝාතන මෙහෙයවනවා. මෙතනදී ඉන්ස්පෙක්ටර් අජාන් ශමීල් ඉන්න ෂෙල් එකට ගිහින් ශමීල්ට තර්ජනය කරනවා මේ දේවල් මෙහෙවන පුද්ගලයා කවුද කියලා හෙළි කරන්න කියලා. ඉතින් මෙතනදී වීර සිනාවක් පාන මේ ගෑනු ළමයා කියන්නේ ඒවා මෙහෙවන්නේ වෙන කවුරුත් නෙමෙයි මමම තමයි. හැබැයි මේ වෙනකොට මම අණ දෙන්න අවශ්‍ය නැහැ. මම ට්‍රේනින් කරපු අය එළියේ ඕන තරම් ඉන්නවා කියලා. ඉතින් ශමීල් Tamanගේ මනසේ ඇතිවෙච්ච ක්‍රූර සිතුවිලි වලට ඒහා සමානව යන්න පුළුවන් තවත් ගොඩක් දෙනෙක් අනාථ නිවාසයේදී පුහුණු කරලා තියෙනවා. ඉතින් මේ අය මේ වෙනකොට ඉන්දියාව පුරාම විසිරිලා විවිධ ඝාතන සිද්ධ කරමින් ඉන්නවා. කොයි මොහොතේ කොයි තැනක මනුෂ්‍ය සංහාරයක් සිද්ධ වෙයිද කියන එක කිසිම කෙනෙක්ට අනුමාන කරගන්න බැරි තරමට වෛරස් එකක් වගේ ශමීල් මේ පතුරවපු භීෂණය පැතිරිලා තියෙනවා. ඉතින් විසඳුමක් හොයාගන්න බැරි අවුල් ජාලයක ඉන්ස්පෙක්ටර් අජාන් පටලවෙද්දී 2025 අලුතෙන්ම රිලීස් වුණ නිමිත්ත මන්ත්‍රා කියන මේ කන්නඩ මූවි එක අවසන් වෙනවා. ඉතින් මේ වගේ දරුණු පරීක්ෂණ ලෝක යුද්ධයේ සමයේ ගණනාවක්ම සිද්ධ වෙලා තියෙනවා. අදටත් දියුණු රටවල විවිධ කාරණා මුල් කරගෙන මේ වගේ දරුණු පරීක්ෂණ සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ අතුරු ප්‍රතිඵල කොයිතරම් භයානකද කියන එක මේ ෆිල්ම් එක හරහා අපුරුවට විස්තර කරලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් සුපිරිම මූවි එකකින් එහෙමනම් ඉක්මනින් ආයෙමත් මුණ ගැහෙමු.